දුක් ගන්නාරාල සර් සෝරි දුක් ගන්නාර පුදුම ආදරේ ළමයි හරිද සර් ඒ සර් බදුල්ල හරි බණ්ඩාර හරි පන්ති කරේ අනුරාධපුරෙත් පන්ති කරා හැමතැනම පන්ති කරා හැමදාම පන්ති හරිද හැමදාම පන්ති නිදා ගන්න තලාවක් තිබ්බේ නැහැ සර්ට අන්තිමට ඒ සර් නැති වුණේ මේ බාත්රූම් එකේ වැටිලා ඒ කියන්නේ වැටුණා කියන්නේ ඔළුවේ නහරයක් පුපුරලා ඒ ඔළුව එකක් අපි ගණන් ගන්න නැහනේ අපි ගණන් ගන්න ඔළුව එකක්ම කියන්නේ ඒක මාර අවුලක් වලට දීර්ඝ කාලීන ඔළුව එකක්මක් තියෙනවා නම් බෙහෙත් ගන්න කරුණා කරලා මේ මම කියන මිනිස්සයා ඉතින් මමත් ඒ බෝට්ටුවේ තමයි මම ඇත්තටම ගන්න නැහැ මටත් MRI එකක් කරන්න කියලා තියෙනවා මම ඒකවත් කරගන්න දැන් ටයිම් එක නැතුව ගිහින් හරිද මේ ඒක ඔහොම දීර්ඝ කාලීනව තියෙනවනේ එක්කෝ මිග්‍රේන් අනිත් එක සයිනොසයිටිස් නැත්තම් ඔය නහර කේස් තමයි. නිසා මේ ඔළුව යක්මනික පොඩියට තකන්න එපා. ඔය නිකන් ඉන්න එපා. පළවෙනි දේ රැයට නාන්න එපා. 6න් පස්සේ නාන්න එපා. කෙල්ලොන්ට කියන්නේ නාන්න එපා. උඹලා ගොඩක් වෙර ආන්නේ රැයට. කොල්ලොන්ටත් එච්චර කියන්නේ උඹලත් රැය නානවද? නාන්න එපා මොදේ. මාත් ඒ කාලේ හොඳට නෑ. හැම වෙලෙම නානවා. වතුර දැක්කොත් පිස්සු වගේ. වතුර දැක්කොත් පයින්නවා නේද? ඇලක දොලක නාන එක නෙමෙයි. ඔය රැයට නාන කෙනෙක් අවුට්. අනිත් එක රැයට හොට්ටෝට නාන්න එපා. අපි රැයට කියලා හොට්ටෝට නානවා. සීතලයි නේ කියලා. ඉවරයි. කොණ්ඩ සුදු වෙනවා, රවුල් සුදු වෙනවා, ඔළුව ඔන්න මගුල ඔක්කොම වෙනවා. හරිද? දැන් මේ එක්ස්පීරියන්ස් එකක් එක්ක තියෙන මිනිස්සු ඉන්නේ කියන්නේ පිළිගනින්න. මේ මොකක්ද දන්නවද මං කියන්නේ? ඒ සර් ඒ නැති උනේ ඔළුව කැක්කුම නිසා නෙමෙයි. ඔළුව එක්කම හිඳලා නහරයක් පිපිරිච්ච නිසා ඒ වෙලේ වැටෙනවනේ ඩවුන් වෙනවනේ. වැටෙනකොට ඒ ඔළුව වැදිලා තමයි නැතිලා දෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ අපි කොහෙද ඉන්නේ කියලා. ඒක එක්ක දීර්ඝ කාලීනව අංශ භාගය වගේ තත්ත්වයට එනවා. ඒ වගේ එකක් වුණොත් නැත්තම් ඉතින් ඩෙඩ් තමයි. හරිද? මටත් අයිති ඒ කතාව. මට තමයි බරපතලම අයිති. මට ඒක කියද්දි මතක් වෙන්නේ මා නිදහසක් ඇතන මිනිස්සුන්ට රෙස්ට් එකක් තියෙන්න බෑ. නිදහසක් නෑ එක දිගට වැඩ කරනවා කියලා කියන්නේ. ඒ මිනිස්සුන්ට එහෙම ලෙඩක් හදන්න chance එක වැඩි. ඒ නිසා මේ ඔළුව එක්කම අතේ තියන් නිසා මම මේ හැමෝටම කියන්නේ මේ හොරයට නාන්න එපා. පොඩක් බෙහෙත් ගන්න එහෙම අමාරුවක් තියෙනවා ඉක්මනට චෙක් කරගන්න. CD එකක් හරි කරගන්න. ඒ වගේ පොඩක් තියෙනවද කියලා අහුවෙන්න. මාත් කරගන්න. මටත් එක්ක මම මේ කියාගත්තා. right